TKK සිනමා විතර ඒගොල්ලන්ව සාදරයෙන් පිළිගන්නවා. අද අරගෙන වෙලා තියෙන්නේ ඇලිස් ඉන් ද බෝඩර්ලෑන්ඩ් කියන සුපිරිම TV සීරීස් එක. මේ කතාවත් තරමක් දුරට ස්ක්විඩ් ගේම් එකට සමානයි. හැබැයි ඉතින් ගොඩක් කට්ටිය කියන දෙයක් තමයි ස්ක්විඩ් ගේම් එකට වඩා ගොඩක් හොඳ කතාවක් මේකේ තියෙනවයි කියන එක. මොකද මේ කතාවේ අවසානයේ වෙනකල්ම කතාවේ මොකද්ද වෙන්නේ කියන එක තේරෙන්නේ නැහැ. ඒ තරමටම කුතුහලයෙන් බලන්න පුළුවන් සුපිරිම කතාවක් තමයි මේක. channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න. එහෙනම් ඉතින් අපි යමු කතාව පැත්තට. කතා පටන් ගද්දින් පෙන්වන්නේ අරිසු කියලා තරුණ කොල්ලෙක්ව. අරිසු මේ වෙද්දි එයාගේ වැඩිපුරම කාලයක් ගත කරන්නේ එයාගේ කම්පියුටර් එකත් එක්ක. අරිසු දවසම කරන්නේ කම්පියුටර් එකේ ගේම් ගහන එක. මෙන්න මේ හින්දා අරිසුට ගෙදර කට්ටිය හැම වෙලාවෙම වගේ බයිනවා. අරිසුගේ අම්මා මේ වෙද්දි මිය ගිහිල්ලා. අරිසුගේ අයියයි තාත්තයි බයිනවා. ගෙදරට වෙලා නිකන් මින් නැතුව ගිහිල්ලා රස්සාවක් හොයාගන්න කියලා. මේකට තරහා ගියපු අරිසු ගෙදරින් පිටත් වෙලා යනවා. අරිසු මේ යන්නේ එයාගේ යාළුවෝ දෙන්නෙක්ව හම්බෙන්න. ඔන්න ඊට පස්සේ අපිට පෙන්වන්නේ අරිසුගේ යාළුවෙක්ව. මේ කෙනාගේ නම තමයි කරුබේ. කරුබේ වැඩ කරන්නේ බාර් එකක. කරුබේ බාර් එකේ තවත් ගැහණු කෙනෙක් එක්කන් ඉද්දි බාර් එකේ ලොක් කෙනා මෙතෙන්ට. මේ ගැහණු කෙනා තමයි බාර් එකේ ලොකගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්. මේක දැක්කට පස්සේ ලොක්ක ඇවිල්ලා කරුබේට පහර දෙනවා. මේකට තරහා ගියපු කරුබේ අනිත් පැත්තට බොස්ට පහර දෙනවා. මේ හින්දා බොස් සිහිය නැතුව මෙතනම ඇදගෙන වැටෙනවා. දැන් කරුබේ කොහොමද දන්නවා යාව රස්සාවෙන් අයින් කරනවා කියලා. දැන් පෙන්වන්නේ චෝටා කියලා තවත් අරිසුගේ යාළුවෙක්ව. මේ වෙලාවේදී චෝටාගේ අම්මා ඇවිල්ලා චෝටාගෙන් සල්ලි ඉල්ල ගන්නවා. ඔන්න ඉතින් ඊට පස්සේ යාළුවෝ තුන්දෙනාම ටවුන් එකට ඇවිල්ලා හම්බෙනවා. කරුබේට තේරෙනවා අරිසු මේ වෙද්දි අවුලින් ඉන්නේ කියලා. ඒ හින්දා කරුබේ අරිසු කරට ගන්නවා. එහෙනම් මේ කට්ටිය පාර මැද්දෙන් දුවනවා. කොහොම හරි මේ කට්ටිය මේ කරන වැඩේ හින්දා පාරේ වාහනයක් හැප්පෙනවා. මේ හින්දා පොලිසිය කිහිප දෙනෙක් මේ තුන්දෙනාගේ පස්සෙන් පන්නනවා. හැබැයි ඉතින් මේ කට්ටිය කොහොම හරි මෙතනින් බේරලා ගිහිල්ලා ස්ටේෂන් එකේ තියෙන වොෂ්රූම් එකක් ඇතුලේ හැංගෙනවා. මේ කට්ටිය මෙතෙන්ටලා ඉද්දි එකපාරටම ලයිට්ස් ඕෆ් වෙනවා. දැන් නම් අනිවාර්යයෙන්ම පොලිසියෙන් ගිහිල්ලා ඇති කියලා හිතලා මේ තුන්දෙනා මෙතනින් එළියට එනවා. ඔන්න එතකොට මේ කට්ටිය දකින දේ මේ කට්ටියට හිතා ගන්නත් බෑ. මොකද මේ කට්ටිය ඇතුළට යනකොට ස්ටේෂන් එකේ සෑහෙන මිනිස්සු ගොඩක් හිටියා. හැබැයි ඉතින් දැන් මෙතන එක මිනිස්සෙක්වත් නැහැ. ඊට පස්සේ මේ කට්ටිය නගරේ වටේම ඇවිදලා බලනවා. හැබැයි ඉතින් මේ කට්ටියගේ පවුල කෙනෙක්වත් මේ කට්ටිය වැඩ කරන තැන කෙනෙක්වත් මේ කට්ටියට හොයාගන්න හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් මේ නගරේ එක මිනිස්සෙක්වත් නැහැ. දැන් රැ වෙලා තමයි තියෙන්නේ. මේ තුන්දෙනා සිද්ධුනේ මොකද්ද කියලා හිතා ගන්න බැරුව ඒක ගැන කතා කරන ගමන් තමයි ඉන්නේ. ඒ වගේම තමයි මේ නගරේ කොහෙටවත් කරන්ට් එක නැහැ. හැබැයි ඉතින් මෙතන තියෙන ලොකු ඩිස්ප්ලේ එකක් එකපාරටම වැඩ කරන්න පටන් ගන්නවා. ඒකේ තියෙන්නේ ගේම් එක දැන් පටන් ගන්න තමයි යන්නේ. ඒ වගේම යන්න ඕනේ පැත්තත් ඊතලයකින් පෙන්නලා තියෙනවා. ඒත් එක්ක මේ කට්ටිය දකින්නවා මේ පැත්තේ මොකක් හරි ලයිට් එකක් තියෙනවා කියලා. ඒ හින්දා මේ කට්ටිය මේ පැත්තට ගිහිල්ලා බලනවා. මෙතෙන්ට ගියාට පස්සේ මේ කට්ටිය දකින්නේ ලොකු බිල්ඩින් එකක්. මේ බිල්ඩින් එකට නම් කරන්ට් එක තියෙනවා. බිල්ඩින් එක ඇතුළට ගියාට පස්සේ මේ කට්ටියට ෆෝන් කීපයක් හම්බෙනවා. මෙතන ගහලා තියෙනවා එක ෆෝන් එකක් ගන්න කියලා. ඒ කියන්නේ එක්කෙනෙක්ට එක ෆෝන් එකක්. ඔන්න ඉතින් ෆෝන් එක ඔන් කරලා පස්සේ මේ කට්ටියට පෙන්නනවා විනාඩි දෙකකින් තරඟය පටන් ගන්නවා කියලා. මේ කට්ටියට මොකද්ද වෙන්නේ කියලා හිතා ගන්නත් බෑ. ඔන්න ඉතින් මේ වෙලාවේදී මෙතෙන්ට තවත් ගැහණු කෙනෙක් එනවා. මේ ගැහණු කෙනා අහනවා ඔය කට්ටිය අලුතෙන්ම තරඟයකට ආවි කියලා. ඇත්තටම ඉතින් මේ තුන්දෙනාට මොකද්ද මේ කියන්නේ කියලා තේරෙන්නේ නැහැ. ඊට පස්සේ මේ ගැහණු කෙනා දෙයක් අනිත් පැත්තට විසික් කරනවා. මෙතන තියෙනවා ලේසර් දැලක්. මේ දැල හරහා තමයි මේ කට්ටිය මෙතෙන්ට ආවේ. පාරක් දැල හරහා අනිත් පැත්තට යන්න ගියොත් එහෙම ලේසර් කිරණ වලට අහු වෙලා ඒ කට්ටියට මැරෙන්න සිද්ධ වෙනවා. මේ තුන්දෙනා මේකට බය වෙලා ඉද්දි තවත් ගැහණු කෙනෙක් එනවා මෙතෙන්ට. ඔන්න දැන් මේ කට්ටිය තරඟේ පටන් ගන්න තමයි යන්නේ. මේ තරඟයේ නම තමයි ජීවිතය හෝ මරණය. මේ තරඟයට අදාළව කාඩ් එකක් තියෙනවා. මේ කාඩ් එක තමයි කලාබර 3. ඔන්න ඊට පස්සේ ලිෆ්ට් එකකින් මේ කට්ටියව කාමරයකට අරන් යනවා. මේ තරඟයේදී කරන්න තියෙන්නේ හරිම දොර තෝරගෙන මෙතනින් පැන ගන්න එක. මේ කාමරේ දොරවල් දෙකක් තියෙනවා. එක දොරක තියෙන ජීවත් වීම. අනික් දොරේ තියෙන මරණය. කොහොම හරි මේ කටින් මේ දේ හිතා ගන්නත් බෑ. මේ කටිය මොකද්ද කරන්න කියලා හිත හිත ඉද්දි එක පාටම කාමරේ පොළවෙන් දුමක් එන්න පටන් ගන්නවා. කොහොම හරි මේ දෙයට අන්තිමේට ආපු ගැහණු කෙනා හොඳටම බය වෙනවා. ඒ හින්දා මේ කෙනා ජීවිතය කියන දොර අරගෙන මෙතනින් පැන ගන්න හදනවා. ඔන්න ඉතින් ඒත් එක්කම ලේසර් කිරණයක් මේ ගැහණු කෙනාගේ ඔළුව හරහා යනවා. කාලය අවසන් වෙන්න ඔන්න මෙන්න තමයි තියෙන්නේ. ඒ හින්දා මේ කට්ටිය මෙතන තියෙන මරණය කියන දොරෙන් පැන ගන්නවා. වෙලාව ඉවරනවත් එක්කම මේ කට්ටිය හිටපු කාමරේ සම්පූර්ණයෙන්ම ගින්නෙන් මෙහිලා යනවා. ඔන්න ඉතින් මේ කාමරේත් කලින් කාමරේ වගේම තමයි. මේ කරේ ටිකක් කළා මෙතන කතා වෙනවා. අන්තිමට කරුබේ එයාගේ ජීවිතේ අවදාන වෙදාගෙන ජීවිතේ කියන දොර අරිනවා. කොහොමද ඉතින් ඔන්න වාසනාවට වගේ ඒක තමයි හරි දොර. මේ කට්ටිය කාමරේ කරා යන ගානට වෙලාව අඩු වෙනවා. මේ කට්ටිය වාද කර කර ඉද්දි අරිසුට දෙයක් මතක් වෙනවා. මේ කට්ටිය බිල්ඩින් එකට එද්දි බිල්ඩින් එක පටන් ගන්න තැනම සිතියමක් තිබ්බා. අරිසු කියන ගොඩක් ගේම් ගහන කෙනෙක්. ඒ හින්දා අරිසුට මේ සිතියම හොඳින් මතකයි. ඔන්න ඉතින් ඊට පස්සේ අරිසු එයාට මතක විදිහට මැප් එක අඳිනවා. ඒ හින්දා මේ කට්ටියට මෙතන කාමරෙන් පැන ගන්න පුළුවන් වෙනවා. දැන් මේ කට්ටිය ඇවිල්ලා තියෙන අන්තිම කාමරයට. හැබැයි ඉතින් සිතියමේ දොර තියෙන්න ඕන තැන. දැන් මේ දොර නෑ. කොහොම හරි ඉතින් චෝටා මේ හැමදේම වීඩියෝ කරගෙන මේ වීඩියෝ එකේ උදව්වෙන් අරිසුට පුළුවන් වෙනවා සිතියමේ වර්ධනේ කොයිද කියලා හොයාගන්න.
කොහොමරි මේ කටට අන්තිම තප්පරේ ගිනිදෙල මතුවෙනත් එක්කම මෙතනින් පැන ගන්න පුළුවන් වෙනවා. හැබැයි ඉතින් අවාසනාවට වගේ චෝටයි කකුල මේ ගින්දරේ පිච්චෙනවා. මේ තරඟ ඉවරනත් එක්කම මේ කටට වීසා එකක් හම්බෙනවා. මේ වීසා එක තියෙන දවස් 3කට. ඒ කියන්නේ මේ කටට මේ නගරේ ඇතුලේ කිසිම සෙල්ලමක් කරන්න නැතුව දවස් 3ක් ජීවත් වෙන්න පුළුවන්. ඔන්න මේ වෙලාවේදී මෙතෙන්ට තවත් පිරිමි කෙනෙක් එනවා. මේ කෙනා කියනවා එයාට තවත් සෙල්ලම් කරන්න බෑ. මම සෙල්ලමෙන් අයින් වෙනවා කියලා. ඔන්න ඒත් එක්කම ෂණිකවම ලේසර් කිරණයක් ඇවිල්ලා මේ කෙනාගේ ඔළුව හරහා යනවා. ඒ කියන්නේ වීසා එක ඉවර වෙන කලින් සෙල්ලමක් කරවෙන්නේ නැත්තම් ඒ කෙනාට මෙන්න මේ විදිහට මැරෙන තමයි වෙන්නේ. මෙන්න මේ විදිහට අද වීසා එක කල්ලිකුත් වෙච්ච ගොඩක් කට්ටිය මැරෙනවා. මේ ලේසර් කිරණ දිහා මෙතන උස්ස ගොඩනැගිල්ලක ඉන්න තවත් ගැහණු කෙනෙක් බලාගෙන තමයි ඉන්නේ. මේ ගැහණු කෙනාගේ නම තමයි උසාගි. මේ වෙලාවේදී උසාගිට එයාගේ තාත්තව මතක් වෙනවා. මේ වෙලාවේදී උසාගි Tamanටම පොරොන්දු වෙනවා. එයා කොහොම හරි එයාගේ ජීවිතේ බේර ගන්නවා කියලා. ඔන්න ඊට පස්සෙවිට පෙන්වන්නේ උදේ වෙන සිද්ධියක්. අරිසු ගිහිල්ලා කාර් එකක් ස්ටාර්ට් කරන්න හදනවා. හැබැයි ඉතින් කාර් එක ස්ටාර්ට් වෙන්නේ නැහැ. ඒකෙන් මේ කට්ටියට තේරෙනවා මේ නගරේ කිසිම ඉලෙක්ට්‍රොනික උපකරණයක් දැන් වැඩ කරන්නේ නැහැ කියලා. මේ විදි චෝටුගේ කකුල ටිකක් දරුණු තත්වයක තමයි තියෙන්නේ. මේ තත්වයේ හින්දා එයාට සෙල්ලමකට යන්න බෑ. ඊට පස්සේ අරිසු තීරණය කරනවා කරුබෙත් එක්ක සෙල්ලමකට සහභාගී වෙන්න ඕනේ කියලා. ඊට පස්සේ මේ දෙන්නා ඊළඟ සෙල්ලම තියන් තැනට යනවා. මෙතනක් තියෙන්නේ ගොඩක් ලොකු බිල්ඩින් එකක්. ඒ වගේම තමයි මේ සෙල්ලමට සහභාගී වෙන්න උසාගි කියන කෙනාත් ඇවිල්ලා ඉන්නවා. ඒ වගේම තවත් කිහිප දෙනෙක් ඉන්නවා. මෙතන තවත් ඉන්නවා අතට බෑන්ඩ් වගේ දාගත්ත කට්ටියක්. මේ කට්ටිය කවුද කියන එක නම් කතාව ඉස්සර තමයි දැනගන්න වෙන්නේ. ඔන්න ඉතින් මේ කට්ටිය මෙතෙන්ට ආවට පස්සේ මේ කට්ටිය ෆෝන් එකක් තෝරගන්නවා. මේ තරගෙන් හිමි වෙන කාඩ් එක තමයි ස්කෝප් 5. මේක නා අරිසුරයි කරුබිටයි කියනවා. මේ කාඩ් වලට එක එක විදිහ අර්ථ තියෙනවා. කලාබර කියන්නේ කණ්ඩායම් ක්‍රීඩා. රුහිත කියන්නේ බුද්ධිය පාවිච්චි කරලා කරන සෙල්ලම්. හාරත කියන එකෙන් අදහස් වෙන්නේ පාවා දීම. ගේම් එක සෙල්ලම් කරන කට්ටිය ගන්න වැඩි වෙන්න ගේම් එක අමාරු වෙනවා. හැබැයි ඉතින් මේ හින්දා ගේම් එකේ අමාරුකම වැඩි වෙන්න මේ කට්ටියට හම්බෙන වීසා එකේ දින ප්‍රමාණය වැඩි. මේ වතාවේදී මේ කට්ටියට හම්බෙලා තියෙන ගේම් එක තමයි අල්ලන් සෙල්ලම්. මේ ගොඩනැගිල්ල ඇතුලේ ආරක්ෂිත කලාපයක් තියෙනවා. විනාඩි 20ක් යන කලින් මේ කට්ටිය එක හොයා ගන්න ඕනේ. ඒ වගේම තමයි ඒ ආරක්ෂිත කලාපේ බෝම්බයක් තියෙනවා. මේ කට්ටියට විනාඩි 20ක් ඇතුළත ඒ බෝම්බේ හොයාගන්න බැරි වුණොත් එහෙම ඒ බෝම්බේ පිපිරිලා ගිහිල්ලා මෙතන ඉන්න හැමෝටම මැරෙන්න සිද්ධ වෙනවා. ඔන්න දැන් තරඟේ පටන් ගන්නවා. මේ බිල්ඩින් එකේ සෑහෙන කාමර ප්‍රමාණයක් තියෙනවා. මේ කට්ටිය කාමරවල තියෙන දොරවල් අරින්න උත්සාහ කරනවා. හැබැයි ඉතින් මේ කට්ටියට හම්බෙච්ච කාමරවල දොරවල් ඔක්කොම ලොක් වෙලා. මේත් එක්ක මේ කට්ටිය වෙඩි සද්දයක් ඇහෙනවා. ඒත් එක්ක මෙතෙන්ට වෙඩි වැදිලා මිය ගිය මිනිස්සෙක් වැටෙනවා. එතකොට තමයි මේ කට්ටිය දකින්නේ මේ කට්ටියගේ පස්සෙන් පන්නන්න තවත් වෙනම කෙනෙක් ඉන්නවා කියලා. මේකන අශ්වයෙක්ගේ මූණක් තියෙන වෙස් මූණක් දාගෙන තමයි ඉන්නේ. ඔන්න ඒත් එක්කම අපිට පෙන්නනවා මේ වෙස් මූණක් දාන් ඉන්න කෙනාට බය වෙච්ච මිනිස්සෙක් මේ බිල්ඩින් එකේ එළියට පනින්න හදනවා. මෙයා බිල්ඩින් එකෙන් එළියට යනවත් එක්කම මේ කෙනාගේ ඔළුව හරහා ලේස් එකක් යනවා. අරිසුට තේරෙනවා මේ වෙස් මූණක් දාන් ඉන්න කෙනාට වටේ පේන පරාසය අඩුයි කියලා. ඒ හින්දා අරිසු මේක ගැන අනිත් කට්ටියට කෑ ගහලා කියනවා. ඒ වගේම ඒ අල්ලන කෙනා ඉන්නේ මොන තට්ටුවේද කියලාත් අරිසු කියනවා. අරිසුගේ බලාපොරොත්තුව තමයි හැමෝම මේ විදිහට කියයි කියන එක. එතකොට මේකෙන් හැමෝගෙම ජීවිත බේර ගන්න පුළුවන්. අරිසුරයි කරුබිටයි මේ වෙලාවේදී හම්බෙනවා තවත් කෙනෙක්ව. මේ කෙනාගේ නම තමයි අගුනි. මෙයාත් අර බෑන්ඩ් එකක් දාන් ඉන්න කෙනෙක්. මේ කට්ටිය එකතු වෙලා ප්ලෑන් එකක් ගහනවා. ඒ කියන්නේ කණ්ඩායමක් පස්සෙන් පනන කෙනාගේ අවධානය ගන්නවා. අනිත් කණ්ඩායම ගිහිල්ලා ආරක්ෂිත කලාපයේ තියෙන කාමරේ හොයා ගන්නවා. කොහොම හරි කරුබිටයි අගුනිටයි පස්සෙන් පනන කෙනාව හම්බෙනවා. අගුනි මේ කෙනාට පහර දෙද්දී කරුබි ඇවිල්ලා පිහියකින් අනිනවා. හැබැයි ඉතින් මේ වෙස් මුණක් දාගත්ත කෙනා අනිත් පැත්තට පිහිය අරගෙන කරුබිගේ බඩ පිහියෙන් කපනවා. මේ වෙද්දී අලසට හම්බෙලා තියෙන තවත් කෙනෙක්ව. මේ කෙනාගේ නම තමයි චිෂියා. මෙයාත් ගොඩක් බුද්ධිමත් කෙනෙක් වගේ තමයි පේන්නේ. කොහොම හරි මේ කට්ටියට තේරෙනවා මේ පස්සෙන් පන්නන කෙනා එක තැනකට වෙඩි තියන්නේ නැහැ කියලා. ඊට පස්සේ මේ දෙන්නා මේ කාමරේ ඇතුළට යන්න හදනවා. අනිත් කාමර ඔක්කොගෙම දොර ලොක් කරලා තිබ්බට මේකේ දොර ලොක් කරලා නැහැ. මේ කට්ටිය මේ කාමරේ ඇතුළට යනවත් එක්කම දකින්නවා මේ කාමරේ ඇතුළේ තවත් කෙනෙක් ඉන්නවා කියලා. මේ ඉන්නේ තර වගේම වෙස් මුණක් දාගත්ත කෙනෙක්. මේ කෙනා අරිසුට පහර දෙන්න යද්දිම චිෂියා මේ කෙනා විදුලිසර වද්දනවා. මේ වෙලාව පාවිච්චි කරලා අරිසු මෙතන තියෙන තවත් කාමරයකට පැන ගන්නවා. අරිසු දකින්නවා මේ කාමරේ බොත්තම් දෙකක් තියෙනවා කියලා. ඒ කියන්නේ මේ තරඟ ඉවර කරන්න ඕන නම් මේ බොත්තම් දෙකම එකවර උබන්න ඕනේ. මේක කොහොමත්ම අරිසුට තනියම කරන්න බෑ. ඊට පස්සේ අරිසු ජනේලෙන් ගිහිල්ලා මේක ගැන හැමෝටම කෑ ගහලා කියනවා. මේ වෙද්දි අගුනි අර කෙනත් එක්ක සටන් කරන ගමන් තමයි ඉන්නේ. කොහොම හරි අගුනිට පුළුවන් වෙනවා මේ කෙනාට පහර දීලා මේ කෙනාව මරලා දාන්න. ඔන්න දැන් පෙනන්නේ අරිසුව. අරිසු ඉන්න තැනට අර වෙස් මුණක් දාගත්ත කෙනා එනවා. කොහොම හරි දැන් අරිසු මේ කෙනත් එක්ක සටන් කරනවා. මේ අතරතුරේදී උසාගි අරිසු හිටපු කාමරයට ජනේලෙන් එනවා. ඒ කියන්නේ ආරක්ෂිත කලාපයේ තියෙන කාමරයට. අරිසු කෑ ගහලා කතා කරපු හින්දා උසාගිට මෙතන හොයාගන්න පුළුවන් වෙලා තියෙනවා. උසාගි මෙතෙන්ට එනවත් එක්කම චිෂියත් මේ කාමරයට එනවා. දැන් වෙලාව ඉවර වෙන්න ඔන්න මෙන්න තමයි තියෙන්නේ. ඔන්න ඊට පස්සේ උසාගි සහ චිසියා එකවරම දෙපැත්තේ තියෙන බොත්තම් දෙක ඔබනවා. අන්තිම තප්පරේදී මේ කට්ටිය ස්ටෙල්ලම ඉවර කරනවා. මේ වෙස්මුණු දාගෙන මිනිස්සු පස්සේ පන්නපු කට්ටිය ගාවත් ෆෝන් එකක් තියෙනවා. මේ කට්ටියගේ ෆෝන් වල ඩිස්ප්ලේ වෙන්නේ සෙල්ලම ඉවරයි කියලා.
මෙයාලගේ වෙස්මුණු ගලවලා බලද්දී මෙතන ඇත්තටම මිනිස්සු. ඒ කියන්නේ මේ හැමෝම වගේ සාමාන්‍ය මිනිස්සු. ඔන්න ඒත් එක්කම මිනිස්සු පස්සෙන් පන්නපු දෙන්නගේ කරේ තියෙන පටිය පුපුරලා මේ දෙන්න මෙතන මැරෙනවා. ඒ කියන්නේ මෙයාලා සෙල්ලමට ආපු කට්ටියම තමයි. මේ දෙන්න වැටිලා තියෙන්නේ මිනිස්සුන් අල්ලන පැත්තට. කොහොම හරි අනිත් පැත්ත දිනුපු හින්දා මේ කට්ටියන මැරෙන්න සිද්ධ වෙනවා. කරුබෙට හම්බෙනවා මැරිච්ච කෙනෙක් ගාව තියෙන වෝකි ටෝකි එකක්. මේ වෝකි ටෝකි එකෙන් කියනවා දැන්ම බීච් එකට එන්න කියලා. කරුබෙට මේ මොකද්ද කිව්වේ කියලා නම් හිතා ගන්න බෑ. ඔන්න ඒත් එක්කම අපිට පෙන්වන්නේ චිෂියව. චිෂියටත් මැරිච්ච කෙනෙක් ගාව තිබෙන දෙයක් හම්බෙනවා. එයාට හම්බෙන්නේ කොළ කෑල්ලක්. මේ කොළේ ලියලා තියෙන්නේ අමුතුම කුරුටු බලයක් වගේ දෙයක්. ඊට පස්සේ අපිට පෙන්වන්නේ පහවදා වෙන දෙයක්. කරුබ එයාගේ යාළුවන්ටත් එයාට වෝකි ටෝකින් ඇහිච්ච දේ කියනවා. දැන් මේ කට්ටියට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මේ බීච් එක කියන තැන හොයාගත්තොත් එහෙම මේ වෙන දේවල් සම්බන්ධයෙන් මොකක් හරි දෙයක් දැනගන්න පුළුවන් වෙයි කියලා මේ කට්ටියට විශ්වාසයක් තියෙනවා. මේ වෙද්දි චෝටගේ අර ගැහණු කෙනාගේ වීසා එක එක්ස්පයර් වෙන තමයි යන්නේ. ඒ හින්දා මේ කට්ටිය රැ වුණාට පස්සේ සෙල්ලමකට යනවා. මෙතන තියෙනවා අමුතුම ආකාර හෙල්මට්. ඒ වගේම තමයි එක එක ආකාරයේ ආයුධ කිහිපයකුත් තියෙනවා. මෙතන මොකක් හරි ආයුධ තෝරගන්න කියලාත් මෙතන සටහන් කරලා තියෙනවා. ඊට පස්සේ මේ කට්ටිය මෙතන තියෙන මේ හෙල්මට් එක දාගන්නවා. හෙල්මට් එක දාගන්නොත් එක්කම හෙල්මට් එකේ තියෙන කරපටිය ලොක් වෙනවා. මේ තරඟයට අදාළ කාඩ් එක තමයි 407. ඒ වගේම මේ කට්ටියට හම්බෙන සෙල්ලම තමයි වෘකයා සහ බැටළුවෝ කියන සෙල්ලම. ඒ කියන්නේ එක්කෙනෙක් කුර්කෙක් වෙනවා අනිත් කට්ටිය බැටළුවෝ. මේ සෙල්ලම ටිකක් අමුතුයි. මේ සෙල්ලමේදී බැටළුවන්ගෙන් බේරලා යන්න ඕනේ වෘකයා. මොකද වෘකයාට බැටළුවෙක් හම්බුනොත් එහෙම එතන ඉඳන් වෘකයා වෙන්නේ ඒ බැටළුවා. ඒ වගේම අවසානයේ ජීවිතේ බේරගන්න පුළුවන් ඉන්නේ වෘකයාට විතරයි. ඉස්සෙල්ලාම වෘකයා විදිහට පත් වෙන චෝටා. මේ කට්ටියට මේ මොකද්ද වෙන්නේ කියලා තාමත් තේරුම් ගන්න බැරුව තමයි ඉන්නේ. මේකට බය වෙච්ච චෝටා අරිසු දිහා බලනවා. ඔන්න ඒත් එක්කම අරිසු බැටළුවා බවට පත් වෙනවා. ඔන්න ඔය විදිහට දෙන්නගේ දිහා බැලුවොත් එහෙම වෘකයා සහ බැටළුවා අමාරු වෙනවා. කොහොම හරි මෙතන මේ ඉන්න ගැහණු කෙනා මේ කට්ටියගේ අවධානය අරගෙන එයා වෘකයා බවට පත් වෙනවා. ඒත් එක්කම මෙතනින් පැන ගන්නවා. මෙයා මෙතනින් පැන ගන්න මිටියකුත් අරගෙන. ඔන්න ඉතින් ඊට පස්සේ කරුබේ මේ ගැහණු කෙනාගේ පස්සෙන් පන්නනවා. කොහොම හරි ඉතින් අන්තිමට කරුබේට පුළුවන් වෙනවා මේ ගැහණු කෙනා වල්ල ගන්න. හැබැයි ඉතින් මේ ගැහණු කෙනා S2 පියාගෙන කරුබේගේ තුවාලට පහර දෙනවා. හැබැයි ඉතින් අහම්බෙන් වගේ මේ කෙනා කරුබේ දිහා බලනවා. ඒ හින්දා දැන් කරුබේ තමයි වෘකයා. කරුබේ මෙතනින් පැන ගන්න යද්දිම මේ ගැහණු කෙනා ඇවිල්ලා ආයෙත් පාරක් කරුබේට පහර දෙනවා. මේ වෙලාවෙදිම අරිසු වෙනවා මෙතෙන්ට. කරුබේ අරිසු දිහා බලපු ගමන් අරිසු වෘකයා බවට පත් වෙනවා. අරිසු කියනවා අපි මේකට උත්තරයක් කොහොම හරි කතා කරලා හොයාගමු කියලා. හැබැයි ඉතින් දැන් හැමෝටම ඕනේ ඒ කට්ටියගේ ජීවිතේ බේරගන්න. දැන් අරිසු තමයි වෘකයා. ඒ හින්දා මේ ගැහණු කෙනා අරිසුගේ පස්සෙන් පහර දෙන්න පනනවා. කොහොම හරි ඉතින් මේ වෙලාවෙදිම චෝටා ඇවිල්ලා මේ ගැහණු කෙනා වල්ල ගන්නවා. අරිසු මෙතනින් පැත්තකට ගිහිල්ලා මේ කරපටි ගලව ගන්න උත්සාහ කරනවා. හැබැයි ඉතින් අරිසු මතක් වෙනවා කලින් සෙල්ලමේදී ඒ කට්ටිය වල්ලන්න ආපු කට්ටියට වෙච්ච දේ. ඒ කට්ටිය කරපටි පුපුරලා ගිහිල්ලා එතනම මිය ගියා. අන්තිමට අරිසු තීරණය කරනවා එයාගේ යාළුවෙක් ජීවත් කරවන්න ඕනේ කියලා. හැබැයි ඉතින් ඒ කට්ටියත් අරිසු ජීවත් වෙන්න ඕනේ කියන තැන තමයි ඒ කට්ටියත් ඉන්නේ. ඒ හින්දා චෝටා සහ කරුබේ අරිසුට හොයාගන්න බැරි වෙන්නේ එක තැන්වල හැංගෙනවා. අරිසුත් එක්කන් හැම වෙලෙම හිටියේ එයාගේ යාළුවෝ දෙන්න. අරිසුට දැන් ඕනේ එයාගේ යාළුවන්ව ජීවත් කරවන්න. ඔන්න දැන් මේ කටේ හම්බෙලා තියෙන වෙලාව ඉවර වෙන්න ඔන්න මෙන්න තමයි තියෙන්නේ. අරිසු කරුබේව හොයාගන්නේ අන්තිම තප්පරේදී. ඔන්න ඉතින් හොයාගන්නවත් එක්කම ඒ කට්ටිය කරපටි පුපුරලා ගිහිල්ලා ඒ කට්ටිය මෙතන මැරෙනවා. කොහොමද ඉතින් අන්තිමේට මේ සෙල්ලමේ ජයග්‍රාහකයා වෙන්නේ අරිසු. ඔන්න ඉතින් ඊට පස්සේ අපිට පෙන්වන්නේ උදේ වෙන සිද්ධියක්. උසාවි කැම වගේක් හොයාගෙන එද්දී පාරේ වැටිලා ඉන්න අරිසු හම්බෙනවා. අරිසු මේ වෙලාවේදී කියන්නේ එයාට මැරෙන්න දෙන්න කියලා. මේ වෙලාවේදී උසාවි මේක වැඩි ගණන් ගන්න නැතුව මෙතනින් පිටත් වෙලා යනවා. උසාවි හවස් වෙලා මෙතන යද්දී අරිසු තාමත් මෙතනමයි. ඔන්න ඉතින් ඊට පස්සේ උසාවි අරිසු එයා ඉන්න තැනට එක්කන් එනවා. උසාවි අරිසුට කැම දුන්නත් එයා ඒ දේවල් කන්නේ නැහැ. මොකද අරිසුගේ හිතේ තියෙනවා එයාගේ යාළුවන්ගේ මරණයට එයා වග කියන්න ඕනේ කියලා. මෙන්න මේ වරදකාරී හැඟීම හින්දා අරිසු ජීවත් වෙන එක අතල්ලා දාලා තමයි තියෙන්නේ. හැබැයි ඉතින් උසාවි කියනවා ඔයා ජීවත් වුනේ නැත්තම් ඒ කට්ටියගේ ජීවිත නැති වෙච්ච එකෙන් කිසිම වැඩක් නැහැ කියලා. ඒ කට්ටිය මැරුණේ ඔයාව ජීවත් කරවන්න ඕනේ හින්දා. ඒ හින්දා ඒ දෙයට වටිනාකමක් දෙන්න කියලා උසාවි කියනවා. උසාවි මේ කියන දේ හින්දා අරිසුට තේරෙනවා එයාගේ ජීවිතේ නිකම්ම නැති කරගෙන වැඩක් නැහැ කියලා. ඒ හින්දා මෙයා තීරණය කරනවා ඊළඟ තරඟට සහභාගී වෙන්න ඕනි කියලා. ඔන්න ඉතින් ඊට පස්සේ අපිට පෙන්වන්නේ තවත් තරඟයකට යන උසාවි සහ අරිසුව. මේ කට්ටිය මේ වෙලාවේ එන්නේ බස් එකකට. මේ බස් එක ඇතුලේ තවත් 3 දෙනෙක් ඉන්නවා. මේ කට්ටියත් මෙයාලා වගේම ක්‍රීඩකින් තමයි. හැබැයි ඉතින් මෙතන එක්කෙනෙක්ගේ කකුල කැඩිලා. ඒ හින්දා මෙයාට ඇවිද ගන්න බෑ. හැබැයි ඉතින් එහෙමයි කියලා මෙයාගේ යාළුවෝ දෙන්න මෙයාව අතහැරලා නෑ. මේ 3 දෙනාම එකට තමයි මෙච්චර දුරක් ඇවිල්ලා තියෙන්නේ. මේ වතාවේදී 3 දෙනාම එකතු වෙලා තරඟ ඉවර කරනවා කියලා හිතාගෙන තමයි මේ කට්ටිය තරඟට ඇවිල්ලා තියෙන්නේ. ඔන්න ඉතින් දැන් මේ කට්ටියට හම්බෙන ෆෝන් වලට මෙයාලට හම්බෙන තරඟය මොකද්ද කියලා පෙන්නනවා. මේ තරඟයට අදාළ කාඩ් එක තමයි කලාබර 4. ඒ වගේම මේ ගේම් එකේ නම තමයි පරතරය. මේ කට්ටියට පැය 2 කාලයක් හම් වෙනවා. මේ කාලය අතරතුර මේ කට්ටිය පුළුවන් තරම් දුරක් යන්න ඕනේ. මේ කට්ටිය බස් එකෙන් මෙතනින් පැන ගන්න ගියාට බස් එකේ තෙල් නැහැ. ඒ හින්දා මේ කකුල කැඩිච්ච කෙනා කියනවා ඔය කට්ටිය දැම්ම මෙතන පිටත්තලා යන්න කියලා.
කොහොම හරි ඉතින් ඔන්න අන්තිමේට මෙයා බස් එකේ දාලා යන මේ කට්ටියට සිද්ධ වෙනවා. ඔන්න ඉතින් මේ කට්ටිය බස් එකේ ඉඳන් පැත්තකට දුවන පටන් ගන්නවා. මේ කට්ටිය දුරට යන්න බස් එක සහ මේ කට්ටිය අතර පරතරය පෙන්නනවා. ටික දුරක් මේ කට්ටිය ගියාට පස්සේ මෙයාලට ගොඩක් මහන්සි. ඔන්න ඒත් එක්ක මේ කට්ටියට හම්බෙනවා මෙතන මේසෙක තියෙන වතුර බෝතල් ටිකක්. මේ කට්ටිය මේ බෝතල් වලින් බොන්න යද්දී උසාවි කියනවා මේ වගේ බොන්න එපා කියලා. මොකද උසාවිට මේ බෝතල් ගැන සැකයි. ඊට පස්සේ උසාවි ගාව තියෙන වතුර බෝතලෙන් මේ කට්ටියට වතුර දෙනවා. ඔන්න ඉතින් තවත් ටික දුරක් ගියාට පස්සේ මේ කට්ටියට වාහන ගොඩක් හම්බෙනවා. ඒ වගේම ඉතින් මේ තැන ගොඩක් අඳුරුයි. එක පාරටම මේ වාහන මැද්දෙන් කළු පාට පැන්ත කෙනෙක් මතුවෙනවා. ඊට පස්සේ මේ පැන්ත මේ කට්ටියගේ පස්සෙන් පන්නනවා. හැබැයි ඉතින් අවාසනාවකට වගේ මේ කට්ටියත් එක්කන් ආපු කෙනෙක් මේ පැන්තට අහු වෙනවා. දැන් ඉතුරු වෙලා ඉන්නේ 3 දෙනයි. එක්කෙනෙක් බස් එකේ ඉන්නවා 3 දෙනෙක් මෙතන ඉන්නවා. මේ කට්ටිය තවත් ටික දුරක් යද්දී මේ කට්ටියට පරණ බයිසිකල් එකක් හම්බ වෙනවා. ඒ වගේම තමයි මේ බයිසිකල් එකේ තෙල් පොඩ්ඩක් තියෙනවා. හැබැයි ඉතින් මහ ගොඩක් නෙමෙයි බොහොම පොඩ්ඩක්. ඊට පස්සේ අරිසු තීරණය කරනවා බස් එකේ ඉන්න කෙනාවත් බේරගෙන ඉන්න ඕනි කියලා. මේ හින්දා අරිසු බයික් එකත් අරන් යනවා බස් එකේ තියෙන පැත්තට. හැබැයි තෙල් ටික පරිස්සම් කරගන්න ඕනි හින්දා අරිසු මේක දක්කන් තමයි යන්නේ. මේ අතරතුරේදී අනිත් දෙන්නා දිගටම දුවනවා. හැබැයි ඉතින් මේ කට්ටියට පාර අවසානයේදී හම්බෙන්නේ ලොකු තාප්පයක්. දැන් මේ කට්ටියට හිතා ගන්න බෑ මොකද්ද මෙතන වෙන්නේ කියලා. මේ කට්ටියට තවත් ඉතුරුලා තියෙන විනාඩි 15යි. ඔන්න ඉතින් මේ වෙද්දී අරිසු බස් එක ගාවට ඇවිල්ලා. ඔන්න ආයෙත් පාරක් අපිට පෙන්වන්නේ උසාවිව. මේ කට්ටිය මෙතන ටිකක් වෙලා ඉද්දී එක පාරටම මේ කට්ටියට සද්දයක් ඇහෙන පටන් ගන්නවා. මෙතන තාප්පෙන් එහා පැත්තේ තියෙන්නේ ලොකු ජල ප්‍රමාණයක්. දැන් මේ තාප්පේ කඩාගෙන මෙතන තියෙන වතුර එන්න තමයි හදන්නේ. මේක මේ කට්ටියට තේරිච්ච ගමන් මේ දෙන මෙතනින් පැන ගන්නවා. හැබැයි ඉතින් මෙතනින් බේරෙන්න පුළුවන් ඉන්නේ උසාවිට විතරයි. අනිත් කෙනා දුවන් ඉද්දී අදන් වැටෙනවා. ඒ හින්දා මෙයා වතුරට අහු වෙනවා. උසාවි බස් එක පැත්තට දුවන් යද්දී අරිසු බස් එක ස්ටාර්ට් කරගෙන උසාවි පැත්තට එනවා. ඔන්න ඉතින් අවසාන තප්පරේදී වතුර කන්ද ඇවිල්ලා බස් එකේ වදිනවත් එක්කම උසාවිගේ බස් එක ඇතුළට පැන ගන්න පුළුවන් වෙනවා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්වන්නේ බස් එක ඇතුළේදී සිහින උසාවිව. මේ තුන් දෙනාම බස් එකෙන් එළියට එනවා. එතකොට තමයි මේ කට්ටිය දකින්නේ බස් එකේ ලියලා තියෙන ගෝල් කියන වචනය. ඒ කියන්නේ ෆෝන් එකෙන් පෙන්නලා තියෙන්නේ මේ ගෝල් කියන එකත් එක්කන් තිබ්බ දුර. ඒ වගේම මෙයාට වතුරෙන් බේරෙන්න කරන්න තිබිලා තියෙන්නේ මේ බස් එකේ ඉන්න එක විතරයි. හැබැයි ඉතින් තරංගේ පටන් ගද්දී මේ කට්ටිය මේ දේ තේරුනේ නෑ. ඊට පස්සේ අපිට පෙන්වන්නේ ඊට පහවදා වෙන දෙයක්. අරිසු උසාවිත් එක්කන් යනවා බීච් එක කියන්නේ මොකද්ද කියලා හොයාගෙන. මේ විදිහට යද්දි මේ කට්ටියට හම්බෙනවා බිල්ඩින් එකේ ඉන්න කට්ටියක්. මේ කට්ටිය ඇවිල්ලා තියෙන්නේ ගේම් එකකට සහභාගී වෙන්න. අරිසු දකින්නවා මේ කට්ටිය ගත්තේ අමුතුම ආකාර බ්‍රේස්ලට් එකක් තියෙනවා කියලා. එතකොට තමයි අරිසුට මතක් වෙන්නේ අගුණිකවත් මේ වගේම දෙයක් තිබ්බ නේද කියලා. ඔන්න ඊට පස්සේ මේ බ්‍රේස්ලට් දාගත්ත කට්ටිය වාහන වලින් නැගලා මෙතන පිටත් වෙලා යනවා. මේ කට්ටියක මොකක් හරි ආකාරයේ විශේෂයක් තියෙනවා කියලා තේරිච්ච අරිසු මේ කට්ටිය පස්සෙන් පන්නනවා. මේ විදිහට ගියාට පස්සේ මේ කට්ටියට හම්බෙන්නේ බීච් කියලා නම ගහලා තියෙන අමුතුම ආකාරයේ දූපතක්. මේ බීච් කියන තැනට කරන්ට් එකක් තියෙනවා. මේ දෙන්න මේතන මොකද්ද කියලා හිත හිත ඉද්දි පිටිපස්සෙන් කට්ටයක් ඇවිල්ලා මේ දෙන්න වල්ලා ගන්නවා. ඔන්න ඔතනින් මේ කතාවේ පළවෙනිම පාර්ට් එක ඉවර වෙනවා. වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට ලයික් එකකුත් දාන්න. channel එකත් අනිවාර්යයෙන්ම subscribe කරන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු.